ආගේ මූණ දවස් 7කින් පැහැපත් කරන්න ලස්සන කරන්න දීප්තිමත් කරන්න බලහන් මැජික් පැක් එකක් තමයි කඩල පිටි පැක් එක කියන්නේ. ඕනෙම කෙනෙක් සුදු කරලා ලස්සන කරපු මේ පැක් එක නම් ඇත්තටම විශ්මයජනකයි. ඉතින් අද කාලේ ගොඩාක් වෙලාවට ගොඩාක් අය බ්ලීචින් ක්‍රීම් ගන්න යොමු වෙලා තියෙනවා. මේ නිසා ආගේ මූණේ කළු පැහැදිලා පහටගෙන පිග්මන්ටේෂන් තත්ත්වයක් ඒ වගේම මූණ පමණට වඩා වයසක පෙනුමක් වියලින් ස්වභාවයක් ඇති වී තියෙනවා. ඉතින් අපි කොච්චර සුදුනත් වැඩක් නැහැනේ. අපේ මූණේ කළු පැහැති ලප්ප, පිග්මන්ටේෂන්ස් ඒ වගේම තොල් පැහැති තොල්වල අඳුරු බව මේ දේවල් තියෙනවා නම් අපි කොච්චර සුදුනත් ඒ කිසිම දෙයකින් බලක් වෙන්නේ නැහැ. ස්වභාවික දේවල් අපේ සමට කොහෙත්ම අහිතකර වෙන්නේ නැහැ. ඒ නිසා ඕනෙම කෙනෙක්ට ස්වභාවික දේ ට්‍රීට්මන්ට් කරන්න බය වෙන්න ඕනෙත් නැහැ. ඉතින් මේ ස්වභාවික දේවල් වලින් අපේ මුණට හරිම ලස්සන පැහැපත් බවක් ලැබෙනවා. බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කිරීමේදී අපේ මුණට හරිම අස්වාභික සුදක් ලැබෙනවා. ඉතින් එහෙදී ඔයාගේ හැම වියලීම් වලට ලක් වෙනවා. ඒ වගේම පමණට වඩා වයස්ගත පෙනුමට ලක් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ගෙදරදීම හදාගෙන 100% ස්වභාවික දේවල් මගින් ආගේ මූණ ඉතාමත් හොඳින් පැහැපත් කරගන්න ලස්සන කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් යම් වීඩියෝ එකට මේ පැක් එක අපි හදන විදිහ බලන්න. මේ පැක් එක හදාගන්න අපිට ඕනේ වෙන කඩල පිටි. කඩල පිටි මේස හැන්දක් එකතු කරගන්න. ඒ වගේම යෝගට් හරි මේ කිරි හරි මේස හැන්දක්. ඊළඟට ඔයාලට ඕනේ වෙනවා වියලි කහකුඩු මේස හැඳි භාගයක්. මේ පැක් එක අපි හොඳින්ම කලවම් කරගෙන ඔයාගේ මොහොනේ ආලේප කරගන්න ඕනේ හොඳට පිරිසිදු කරගත්ත ඔයාගේ මොහොනේ. ඊට පස්සේ විනාඩි 20ක් ඉඳලා ඔන්න ඔයාලට පුළුවන් ඔයාගේ මූණ මඳ උණුසුම් වතුරෙන් සෝදලා අරින්න. ඉතින් අපිට හිමීට ස්ක්‍රබ් කරන ගමන් තමයි මේ පැක් එක අපි මොහොනින් ඉවත් කරගන්නත් ඕනේ. ඊට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් ඔයා යූස් කරන ටෝන එක භාවිතා කරන්න. ඉතින් 100% හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳ පැක් එකක් තමයි කඩල පිටි පැක් එක කියන්නේ. ඉතින් මේ හැමදේම හොඳම විශ්වාසයකින් පාවිච්චි කරන්න ඔයාලට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.